සුපිරි ගානක් හදමුද? පටන් ගමු දකුණු පැත්තෙන්. x ධන 2 එක බෙදීම x ධන 3 පෙන්වන්න කියලා තියෙන්නේ පෙන්වමු. ගන්න පොදු ගුණාකාරය x ධන 2 වාරයක් x ධන 3. එතකොට උගලන්න පුළුවන් x ධන 3 ඍණ x ධන 1 x කැපිලා යනවා නේද? x මෙතන x ධන 2 x කැපිලා යනවා 3න් 2ක් ගියාම එක බෙදීම x ධන 2 වාරයක් x ධන 3 බව පෙන්වන්න තියෙන්නේ නේද? ඒක හරි එච්චරයි. බින්න වාක් ගැන හිතන්න එපා. means reduce the partial fractions of okay this one. එහෙමනම් අපි කොහොමද කරන්නේ? මේක තියෙනවා අපිට. x ධන 2 වාරයක් x ධන 3 සමානයි 1ට x ධන 2 ඍණ 1ට x ධන 3 තියෙනවා. මොකද දැන් කරන්නේ මේකෙන් මේක ගන්න. ඔන්න බලන්න. මේක තමයි හිතන්න තියෙන පාර්ට් එක. කොහොමද හිතන්නේ? බලන්න 2x 3x වෙලා 2x ධන 1 3x ධන 1 වෙලා 2x ධන 1 කරන්න පුළුවන් මෙතන x වලින් වැඩි කරොත්. එහෙම කරන්න බෑනේ අපිට. අපි මොකද කරන්නේ? x වෙනුවට 1ට x යෙදීම x වෙනුවට 1ට x යෙදුම් මේ හැම පදයකම එක බෙදීම 1ට x ධන 2 එක බෙදීම x ධන 3 මෙතනත් එක බෙදීම 1ට x ධන 2 මෙතනත් ඍණ 1ට x ධන 3. දැන් පොදු ගුණාකාරය ගන්න නැවත. පරිස්සමින් මෙතන මේ දෙක x වලින් වැඩි වෙනවා. එතකොට 2x ධන 1ක් එනවා. යටට තියෙනවා x එකක්. මෙතනත් 3x ධන 1ක් එනවා. එතනත් යටට තියෙනවා x එකක්. හරේත් හරය ලවයට x වර්ගයක් ලවයේ. මෙතනත් ඒ වගේ පෙර සේමයි 2x ධන 1 යට තියෙන x එක ලවයට යනවා. 3x ධන 1 යට තියෙන x එක ලවයට යනවා. කපන්න x එකක්. මොකද x සමානයි බිඳුවනේ මෙතන. එහෙනම් x බෙදීම 2x ධන 1 වාරයක් 3x ධන 1 අපිට ලැබෙනවා. x වලින් බෙදාගෙන ගියාම අවශ්‍ය උත්තරේ මොකක්ද? ඔන්න බින්න බලන්න. දැක්ක නේද? සුපිරිනේ.